करणीयो अनुत्तरं पुण्यक्षेत्रलोकसार्थी Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panatipata veramani sikkhapadang samadhiyami Adinādāna veramani sikkhapadang samadhiyami Āmesu micchācārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Surameraya majjapamādāṭṭhāna veramani sikkhapadang samadhiyami තමන් ශ්‍රද්ධාවෙන් යුතුව සකස් කරගන්නට යෙදුණු දාන වස්තුවේ අග්‍රභාගය ලෝතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසා දහවල බුදු පූජාව වශයෙන් පූජා කරමි පූජා වේවා කියන අදහස ඇති කරගෙන මේ විදිහට මා කියුවාට පස්සේ ගාථාවන් කියමු සාදු කියමු නමෝ තස් මුනින්දස් නමෝ ධම්මස් තස් ච සංඝස්සපි නමෝ තස් ඒතං තින්හං නමෝ නමෝ සුගන්ධං සීතලං කප්පං අසන්න මధుරං සුභං පානීයමේතං භගවා පටිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ ව්‍යංජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තමං
අදිවාසේතු නෝ භන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තමං කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කම මේ භන්තේ පූරි පඤ්ඤ තථාගත අච්ඡයං කම මේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිම්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු වැඩිමව වදාළ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාර්මික පින්වත්නි අද දවසේ විිත මහත්මාණන් කරුණා මහත්මිය දරුවන් ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාම එකට එකතු වෙලා දෙලෙහි ගුණ සැලකීමේ උතුම් පින්කම ඉෂ්ට සිද්ධ කරන්නටයි මේ සූදානම් වන්නේ. ඒ අනුව මේ පින්කමේ ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරන්නට යෙදුනේ මීට වසර දෙකකට පෙර අපාතරයෙන් සදහටම වියවන්ට යෙදුණු ආදරණීය මෑණියන් වහන්සේ කේ.කේ. ලීලාවතී ආදරණීය මෑණියන් වහන්සේ සිහිපත් කරගෙන එතුමියගේ භවගාමී ජීවිතයට පුණ්‍යානුමෝදනා කරලා එතුමියගේ භවගාමී ජීවිතය සුවපත් කරන්නටත් ඒ වගේම වසර 5කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු 2026 7 වන දින මිය පරලෝ යන්ට යෙදුණු ආදරණීය පියාණන් වහන්සේ ශිරිසේන හේවමාන ආදරණීය පියාණන් වහන්සේ සිහිපත් කරමින් ආදරණීය පියාණන් වහන්සේගේ භවගාමී ජීවිතයටත් ඒ වගේම වසරකට පෙර මිය පරලෝ යන්ට යෙදුණු චන්ද්‍රාණී හේවාමාන ආදරණීය මෑණියන් වහන්සේගේ භවගාමී ජීවිතයටත් ඒ වගේම මාතර පදිංචිව සිට වසර 15කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු එක්කේ සංඝදාස පියාණන් වහන්සේටත් වසර 10කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු නානායක්කාර මෑණියන් වහන්සේටත් ඒ වගේම තවත් වර්ග પરම්පරාවේ මිය ගියා වූ සියලුම ඥාතීන් සිහිපත් කරමින් ඒ සියලුම ඥාතීන්ගේ භවගාමී ජීවිතය සුවපත් වෙත්වා අවසන් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියන ආදරණීය ප්‍රාර්ථනය ඇති කරගෙන තමයි මේ පින්කම අද දවසේ මේ විදිහට සංවිධානය කරගන්නට යෙදුනේ. ඒ වගේම මේ පින්කම දිහා බැලුවට පස්සේ මේ පින්කම දායකයන් වන ඔබටත් ඒ වගේම හාමුදුරන් වහන්සේලා වන අපටත් අමුතු පින්කමක් එහෙම නෙමෙයි. මොකද මේ පින්කම සෑම වර්ෂයකම වගේ කරගෙන එන පින්කමක්. විද්ද මහත්මාණන් ලොකෝ උනන්දුවකින් කරන පින්කමක් හැටියට තමයි අපි මේ පින්කම දකින්නේ. ඒ වගේම තමයි මේ පින්කම කරද්දී නිරන්තරයෙන්ම තමන් ශ්‍රද්ධාව උපදවාගෙන ගෞරවය උපදවාගෙන අවබෝධය ඇති කරගෙන කරන පින්කමක්. මේ දානශාලාව දිහා බැලුවමත් පැහැදිලි වෙන්නේ මේ අලංකාරමත් ආකාරයෙන් ලස්සනට මේ සියල්ලක්ම පිළිවෙලකට සකස් කරලා ශ්‍රද්ධාව උපදින ආකාරයට ගෞරවයෙන් යුතුව කරන පින්කමක් හැටියට තමයි මේ පින්කම අපි දකින්නේ. හැමදාමත් ඒ ආකාරයෙන්ම මේ පින්කම සංවිධානය කරනවා.
විශේෂයෙන්ම කියන්නටත් ඕනේ ඊත මහත්මාණන් කියලා කියන්නේ නිරන්තරයෙන්ම පන්සල ආශ්‍රය කරගෙන කටයුතු කරන මහත්මාණන් කෙනෙක්. පන්සලේ යම් කටයුත්තක් වේ නම් ඒ සියලු කටයුතු වලදී නොප්‍රියලා දායකත්වයේ ධර්මයෙන් කරන්නට පුළුවන් යමක් වේ නම් ඒ සියල්ල ඉෂ්ට සිද්ධ කරන මහත්මාණන් කෙනෙක්. ඒ වගේම තමයි අපිට මතකයි සිරිසේන හේවමාන පියාණන් වහන්සේ සුජීවත්ව ඉන්න කාලයේ ඉඳලම පන්සලේ තියෙන පෙරහැරේදී තමන්ට පුළුවන් ආකාරයෙන් දායකත්වය දෙමින් ඒ පෙරහැර කටයුත්ත සාර්ථක කරගන්නට උනන්දුවක් දක්වන මහත්මාණන් කෙනෙක් පියාණන් වහන්සේ කෙනෙක්. ඒ වගේම තමයි නොකඩවාම මේ විත මහත්මාණන් ඒ කටයුත්ත සිද්ධ කරගෙන එනවා කියන කාරණයක් විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ. ඒ වගේම තමයි පන්සලේ අටවිසි බුද්ධ පූජා පින්කම අවස්ථාවේදී වෙන්න පුළුවන් සෑම පින්කමක් අවස්ථාවේදීම තමන්ට කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වයේ ධර්මයෙන් ඒ සියලු කටයුතු කරන්නේ නිකම්ම නෙමේ පන්සලේ අභිවෘද්ධිය උදෙසා. ඒ වගේම තමයි පන්සලේ හාමුදුරන් වහන්සේගේ දියුණුව ප්‍රාර්ථනා කරන පන්සලේ දියුණුව ප්‍රාර්ථනා කරන නිවසක් හැටියට තමයි අපි මේ නිවස හඳුනාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි නිරන්තරයෙන්ම බුද්ධ රත්නය මගේය, ධර්ම රත්නය මගේය, සංඝ රත්නය මගේය කියන හැඟීමෙන් යුතු කටයුතු කරන පිරිසක්. ඒ නිසා තමයි මේ පින්කම් සිද්ධ කරද්දී අමුතුවෙන් කරුණු කාරණා කියන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔබ නිරන්තරයෙන්ම මේ පින්කම් වල ආනිසංශය දන්නවා. මෙවැනි පින්කම් කිරීම තුළ ලැබෙන ආනිසංශය මොකක්ද කියලා මනාව අවබෝධ කරගෙන තියෙන නිසා තමයි වාර්ෂිකව මේ පින්කම් සිද්ධ කරන්නේ. ඉතින් අද දවසේ මේ උතුම් පින්කම සිද්ධ කරන්න තමන්ගේ ආදරණීය අම්මලා සිහිපත් කරලා, තමන්ගේ ආදරණීය තාත්තලා සිහිපත් කරලා, ඥාතීන් සිහිපත් කරලා අපෙන් විය යුතු යුතුයකම අපි ඉෂ්ට සිද්ධ කරන්නට ඕන කියන චේතනාව ඇති කරගෙන තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි ඔබ කල්පනා කරන්නේ දරුවෝ හැටියට ආදරණීය තාත්තගෙන් ආපු ගුණයන්, ආදරණීය පියාණන්, ඒ වගේ ආදරණීය මෑණියන් වහන්සේගෙන් ආපු ගුණයන් අපි ළඟ තියෙන්නට ඕනේ. එදා අපිට කියලා දීපු දේ තමයි අද අපි මේ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරන්නේ. ආදරණීය අම්මා නිසා තමයි, ආදරණීය තාත්තා නිසා තමයි අද අපි මේ ආකාරයෙන් පින්කමක් කරන්නට හරි අපිට ශක්තියක් උනේ කවුරුවත් නෙමේ. අපේ ආදරණීය අම්මා, අපේ ආදරණීය තාත්තා. සමාජය තුළ යහපත් ආකාරයෙන් ජීවත් වෙන්නට ශක්තියක් උනේ කවුරුවත් නෙමේ අපේ ආදරණීය අම්මා, අපේ ආදරණීය තාත්තා. ඒ වගේම තමයි මේ සියලු කටයුතු වලදී අපිට ශක්තියක් බවට පත් වෙන්නේ අපේ ආදරණීය අම්මා, අපේ ආදරණීය තාත්තා. ඒ නිසා අම්මා තාත්තා සිහිපත් කිරීම අපේ වගකීමක්, අපේ යුතුයකමක්. ඒ නිසා ඒ වගකීම යුතුයකම අපි හරියාකාරව ඉෂ්ට සිද්ධ කරන්නට ඕන කියලා තමයි මේ පින්කම් සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රය තුලත් දේශනා කරනු ලබන්නේ දරුවන්ගෙන් දෙමව්පියන්ට විය යුතු යුතුයකම් සහ දෙමව්පියන්ගෙන් දරුවන්ට විය යුතු යුතුයකම් අතර දරුවන්ගෙන් විය යුතු යුතුයකම තමයි දෙමව්පියන් මිය පරලොව ගියාට පස්සේ ඒ අයට පුණ්‍යානුමෝදනා කරන්නට ඕන කියන කාරණය. සුජීවත්ව ඉඳෙද්දී කළ යුතු කාර්යයන් ටික නොප්‍රියලා හරියාකාරව ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණා. ඒ නිසා අපි සුජීවත්ව ඉඳෙද්දී කළා වගේම තමයි අම්මා තාත්තා මිය පරලොව ගියාට පස්සේ අපිට කරන්න පුළුවන් උතුම්ම කාර්යය තමයි මේ ආකාරයේ පින්දහම් කටයුතු සිද්ධ කරලා ඒ අයට මේ පින් අනුමෝදන් කරලා ඒ අයගේ භවගාමී ජීවිතය සුවපත් කරලා උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට ප්‍රාර්ථනා කරන එක. ඒ නිසා තමයි මේ විදිහට මේ සියලු කටයුතු සංවිධානය කරන්නේ. ඒ නිසා අද දවසේ මේ දානමය පින්කම සිද්ධ කරන්නේ. දානය කියලා කියන්නේ දීම පරිත්‍යාගය කියන එක. එහෙමනම් ඔබ මේ දීම පරිත්‍යාගය කියන එක ඉතාමත් හොඳින් සිද්ධ කරනවා. ශ්‍රද්ධාවෙන් යුතුව, ගෞරවයෙන් යුතුව සිද්ධ කරන්නේ. පූජා බුද්ධියෙන් යුතුව තමයි මේ සිද්ධ කරන්නේ. එහෙමනම් පූජා බුද්ධියෙන් යුතුව අපි මේ පින්කම් සිද්ධ කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපේ සිත් සතන් පාරිශුද්ධත්වයට පත් කරගෙන මේ පින්කම් සිද්ධ කරන්නට කියලා. ඉතින් ඔබ ඒ ආකාරයටම තමයි ඔබේ සිත් සතන් පාරිශුද්ධත්වයට පත් කරගෙන තියෙන්නේ. තමන්ගේ සිත තුළ හටගන්න ලෝභ, දේශ, මෝහ කියන මේ අකුසල මූලයන් යටපත් කරගෙන ඒ වෙනුවට අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් ඇති කරගෙන තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ලෝභ සිතුවිල්ලක් ඇති වුණා නම් අද දවසේ මේ ආකාරයෙන් මේ පින්කම සංවිධානය කරන්නේ නැහැ. දේශය, තරහක් ඇති වුණා නම් මේ පින්කම මේ විදිහට සංවිධානය කරන්නේ නැහැ. මෝහය කියන එක ඇති වුණා නම් අද දවසේ මේ විදිහට මේ සංවිධානය කරන්නේ නැහැ. කර්මීය කර්මඵල විශ්වාසයක් තියෙන නිසා මේ පින්කම් තුලින් මියගිය ඥාතින්ට පුණ්‍යානුමෝදනා කරන්නට පුළුවන්. ඒ වගේම තමයි අපිට පින් අනුමෝදන් වෙන්නට පුළුවන්. අපේ භවගාමී ජීවිතයට පින් අනුමෝදන් කරගන්නට පුළුවන්. උතුම් පින්කම් කියලා කල්පනා කරලා තමයි මේ පින්කම් සිද්ධ කරන්නේ. ඒ නිසා චිත්තසංතානයේ පාරිශුද්ධත්වයට පත් කරගෙන මේ පින්කම සිද්ධ කරනවා. ඒ වගේම තමයි අපි පූජා කරන්නා වූ දාන වස්තුවක් ධාර්මික දාන වස්තුවක් බවට පත් වෙන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඔබ මේ සමාජය තුළ යහපත් විදිහට ජීවත් වෙන පිරිස
දරුවන්ට ඉතාමත් හොඳින් උගන්වලා දරුවනුත් මේ සමාජය තුළ යහපත් විදිහට ජීවත් වෙන්න අවස්ථාව සලස්වා දීලා ඉතින් මේ පින්කම් සිද්ධ කරන්නේ. ඉතින් වෙහෙස මහන්සිලා උපයාස අපයාගත්තා වූ ධනය තමයි මේ විය පැහැදම් කරන්නේ දාන වස්තුවක් හැටියට. එහෙනම් මේ ධාර්මික දාන වස්තුවක් තමයි මේ මහා සංඝරත්නයට පූජා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ දානිය ඔබ පූජා කරන්නේ මේ මෙතන වැඩ සිටින හාමුදුරන් වහන්සේලාට කීප නමට විතරක් එහෙම නෙමෙයි. මේ පූජාව සිද්ධ කරන්නේ එදා අතීතයේ වැඩ සිටි ආනන්දනන්ද රාහුල මහා කාශ්‍යප කියනා මහරහතන් වහන්සේලාගේ ගුණයන්ට. ඒ වගේම වර්තමානයේ වැඩවසන සම්මුති මහා සංඝරත්නයටම. ඒ වගේම අනාගතයේ මේ ශාසනයට එකතු වෙන මේ භික්ෂු මහා සංඝයාටම තමයි මේ දානය පූජා කරන්නේ. සීමාවක් වශයෙන් අපි මේ හාමුදුරන් වහන්සේලා කීපනම වඩම්වා ගත්තට අපිට මේ අද දවසේ නිවසේ ඇති ඉඩකඩ ප්‍රමාණයට අපරාධ පෝෂණය කරන්නට පුළුවන් ප්‍රමාණයට අපි අද දවසේ මේ හාමුදුරන් වහන්සේලා වඩම්වා ගත්තට උන්වහන්සේලා කාය සාක්ෂි වශයෙන් තියාගෙන අපි මේ දානය පූජා කරනවා අසීමිත වූ පිරිසකට අසීමිත වූ ගුණයෙන් පිරිසකට තමයි මේ දානය පූජා කරන්නේ බුද්ධ ප්‍රමුඛාරේ මහා සංඝරත්නයටයි අපි මේ දානය පූජා කරන්නේ කියන මේ චේතනාවයි අපි ඇති කරගන්නට ඕනේ. සීමාවක් තියාගන්නේ නැතුව. එහෙම මේ පූජා කරනට එහි ලැබෙන පින මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අනන්තං අපමෙයං වදාමි කියන ආකාරයට අනන්ත වූ අප්‍රමාණ වූ කුසලයක් අත්පත් කරගන්නට පුළුවන් උතුම් පින්කමක් අපි මේ සිද්ධ කරගත්තේ කියලා සතුටු වෙන්නට ඕනේ. එහෙමනම් අද දවසේ ඔබ කළ පින්කම දිහා බලනකොටත් සතුටු වෙන්නට පුළුවන් ආකාරයෙන් ඔබ මේ පින්කම සියල්ල සිද්ධ කරගෙන තියෙනවා. කිසිදු අඩුපාඩුවකින් තොර මේ පින්කම සංවිධානය කරගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවට උන්වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් දා කරුණුන් වහන්සේ දාමත් ගෞරවයෙන් යුතු මේ දිවසට වඩම්මවා ගත්ත බුදුහාමුදුරුවෝ වඩම්මවා ගන්නවා කියන චේතනාව ඇති කරගෙන ඒ වගේම සකස් කරගත්තා වූ දාන වස්තුවේ අග්‍රභාගය බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරනවා කියන චේතනාව ඇති කරගෙන ඔය අග්‍රභාගයේ බුදුරජාණන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජාව හැටියට පූජා කරන්න හේතුව නම් දාන වස්තුවක් සාංගික මේ වශයෙන් පූජා කරනවා පූජා වේවා කියන අදහස ඇති කරගෙන දානීය සාංගික මේ වශයෙන් පූජා කරන්නට මේ විදිහට මා කීවාට පස්සේ කියමු සාදු කියමු. ඉමං වික්ඛං සපරික්ඛාරං සාඨ පරික්ඛාරං නිකෝ සංඝස්ස දේම ඉමං වික්ඛං සපරික්ඛාරං සාඨ පරික්ඛාරං නිකෝ සංඝස්ස දේම ඉමං වික්ඛං සපරික්ඛාරං සාඨ පරික්ඛාරං විභූ සංඝස්ස දේම දයි සාධනාදයක් කරමු. තමන් සංඝ දාන වස්තුව අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නය දෙසා සාංගික මේ වශයෙන් පූජා කරන්නට යෙදුණා. ඒ තුල උපදවාගත්තා පුණ්‍ය ශක්තිය බුදුරජාණන් වහන්සේ වුණත් උන්වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් දා කරුණුන් වහන්සේ වඩම්මවා ගන්නට යෙදුණා. තමන් සකස් කරගත්තා වූ දාන වස්තුවේ අග්‍රභාගය බුදුරජාණන් වහන්සේ දෙසා අද දහවල අපෙන් දානීය පූජා කරනවා කියන චේතනාව ඇති කරගෙන සම්බුද්ධ පූජා පවත්වන්නට යෙදුණා. ඒ තුල උපදවාගත්තා පුණ්‍ය ශක්තිය ඒ වගේ මහා සංඝරත්නය ඉතාමත් ගෞරවයෙන් යුතුව වඩම්මවා ගත්ත පාදෝවණය කළා. මේ පිරිසිදු ආසන මත වඩා හිඳවලා වතාවත් ඉෂ්ට සිද්ධ කිරීම තුළින් ලබා ගන්නා පුණ්‍ය ශක්තිය දානීය පූජා කිරීම තුළින් ලබා ගන්නා පුණ්‍ය ශක්තියත් ඒ වගේම ඔබ සිහිපත් කරගන්න ඔබ විවිධාකාරයේ පින්දාම් කටයුතු නිරත වෙච්ච අය පන්සල ආශ්‍රය කරගෙන විවිධ පින්කම් සිද්ධ කළා. ඒවත් සිහිපත් කරගන්න. ඒ තුලින් උපදවාගත්තා පුණ්‍ය ශක්තිය ඒකරාශී කරගෙන අපි අනුමෝදන් කරමු. අපේ ප්‍රධාන අරමුණ බවට පත්වන්නට යෙදුණු විශේෂයෙන් මීට වසර 2කට පෙර අපාතරේ සදහටම වන්ට යෙදුණු 2023 23 වෙනි දින මිය පරලෝ යන්ට යෙදුණු තමන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ කේ ලීලාවතී ආදරණීය මෑණියන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම වසර 5කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු ආදරණීය පියාණන් වහන්සේ සිරිසේන හේමමාන ආදරණීය පියාණන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා. මීට වසරකට පෙර මිය පරලෝ යන්ට යෙදුණු චන්ද්‍රානි හේමමාන මෑණියන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මාතර පදිංචිව සිට වසර 15කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු එත්.කේ සංඝදාස ආදරණීය පියාණන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා. වසර 10කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු නානායක්කාර මෑණියන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා.
ඒ වගේම වර්ග පරම්පරාවේ මිය ගියා වූ සියලුම ඥාතීන්ද මේ පින් අනුමෝදන් වේවා. කවුරු හෝ අපෙන් පින් බලාපොරොත්තුව සිටිනවා නම් ඒ සියලු දෙනාමත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාගේම භවගාමී ජීවිත සුවපත් කර ගනිත්වා. උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ සියලුම පින් හේතු වේවා. වාසනාම වේවා කියලා සාදුනාදයක් පවත්වමු. ඒ වගේම ලෝකයේ ශාසනය ආරක්ෂා කරන්නා වල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලුම දෙවියන්ට අනුමෝදන් කරලා ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන්ම වරමුණක් හැටියට සඳහන් කරන්නට යෙදුනා පන්සලේ වැඩ වාසය කරන ලොකු ස්වාමින් වහන්සේ ප්‍රදාන කොට ඇති විහෙරවැසි සියලුම භික්ෂුන් වහන්සේලාට ආශිර්වාද කරන්නට ඔබ බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රදාන කොට ඇති සියලුම හාමුදුරන් වහන්සේලාට නිදුක් බව නිරෝගී බව සුවපත් භාවයේ පිණිස මේ පින්කම ආශිර්වාදාත්මක පින්කමක් බවට පත් වේවා කියලා සාදුනාදයක් පවත්වමු. ඒ විතරක් නෙමේ මේ පින්කම සංවිධානය කරන්නට යෙදුණු විශේෂයෙන්ම අපේ විජිත මහත්මාණන් නෝනා මහත්මිය දරුවන් ඒ වගේම මුළුපුරු මිනිපිරියන් ප්‍රදාන කොට ඇති මේ පින්කම සඳහා එකට එකතු වෙච්ච ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටම නිදුක් බව නිරෝගී බව සුවපත් භාවයේ පිණිස වේවා. අපල උපද්‍රව කායික පීඩා මානසික පීඩා සියල්ලක්ම දුරින් දුර වේවා. ත්‍රිවිධ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රැකවරණයෙන් ඔබ සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්ම වේවා කියලා සාදුනාදයක් පවත්වමු. අප විසින් මේ ලබාගත්තා වූ මේ පින් සියලුම මියගේ ඥාතීන්ට අනුමෝදන් කරන්නට යෙදුණා. දෙවියන්ටත් අනුමෝදන් කරන්නට යෙදුණා. අපටත් එකාකාරව පිළිදීමෙන් දෙව් මිනිස් අප කෙලවර උතුම් වූ නිවනින් සැනසෙන්නට හේතු වේවා. වාසනාම වේවා කියලා සාදුනාදයක් පවත්වලා දානීය පූජා
අපේ සියලුම දෙනා සාදුනාදයක් පවත්වන පාසලේ දවසම අපේ බඳුහම්සේ ප්‍රධාන කොට ඇති වැඩම කොට වැඩ සිටින ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේ විජිත මහත්තයා නම මහත්මිය දරුවන් මාතියන් ප්‍රධාන කොට ඇති සද්ධා බුද්ධ සම්පන්න දකින්බර සත්පුරුෂ පින්වත්නි විජිත මහත්තයා මහත්මිය වටිනා පින්කමක් මේ මොහොත වන විට සංවිධානය කරමින් සිද්ධ කරගන්න යෙදුණා. විජිත මහත්තයා තුනට ලොකු උමනාවක් තිබුණා මේ පින්කම මේ විදිහට සිද්ධ කරගන්නට. මාසයකට දෙකකට කලින් තමයි පින්කම පිළිබඳව විනාශස්ථානයට ආරාධනාවක් එකතු කළේ. නිතර දෙවියන්ගේ පන්සලට ගියාම විජිත මහත්තයා මේ පින්කම පිළිබඳව කරුණාකාරණාවන් මතක් කරන්න තිබුණා වගේ නිරන්තරයෙන්ම විමසීම් කරන්නට තිබුණා. පින්කම කරන්නේ කොහොමද, අවශ්‍යතාව මොනවාද, මොනවද දේවල්ද දානෙට පිළියෙල කරන්න ඕනේ කියන මේ වගේ දේවල් පිළිබඳව නිරන්තරයෙන්ම අවධානය යොමු කරමින් මේ පින්කම සංවිධානය කළා. මූලික අනුශාසනාව තුළ අපේ ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේ විජිත මහත්තයා මහත්මිය දරුවන් ප්‍රධාන කොට ඇති මේ පවුලේ පින්වත් පිරිසගෙන් විහාරස්ථානයට ශාසනයට ගමනට සිද්ධ වෙන ආගමික ජාතික සේවාවන් පිළිබඳව ඒ පූර්විකාව තුළ ඉතාමත් හොඳින් ඒ අනුශාසනාව එකතු කරන්නට යෙදුණා. වගේම මේ වගේ සංඝසතු දානමය පින්කමක් විජිත මහත්තයා නොනත් එකතුව දරුවන් මූලික කරගෙන සංවිධානය කරගන්නට අරමුණු කාරණාවන් පිළිබඳව පඬිත හාමුදුරුවන් වහන්සේ මූලික පූර්විකාව තුළ පැහැදිලි කරන්නට යෙදුණා. මීට වසර දෙකකට පෙර අභාවක් ප්‍රාප්ත වන්නට යෙදුණා. කේකී ලීලාවතී මෑණියන් වහන්සේ මූලික කරගෙන වසර 5කට පෙර අභාවක් ප්‍රාප්ත වන්නට යෙදුණු සිරිසේන හේවාමාන පියාණන් වහන්සේට චන්ද්‍රානි හේවාමාන මෑණියන් වහන්සේ මහත්මිය වසර 15කට පෙර අභාවක් ප්‍රාප්ත එච්.කේ සංඝදාස පියාණන් වහන්සේට වසර 10කට පෙර අභාවක් ප්‍රාප්ත වන යෙදුණු නානායක්කාර මෑණියන් වහන්සේ කියන දෙදෙනාගේම දෙපාර්ශ්වවල මෞදමාපියන් ආදී කොට ඇති සසර තුළ යමු සත්‍යයේ මනෝගත එකතු වෙලා පින් බලාපොරොත්තු වෙන ඒ හැමෝටම පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්නට පුළුවන් විදිහට මේ පින්කම පින්වත් ඔබ සංවිධානය කරගන්න දෙවියන් පින්කම පිළිබඳව පින්කම් කරන්නේ කොහොමද, පින්කමකින් ලැබෙන ආනිසංස ධර්මයන් පිළිබඳව දීර්ඝව අවවාද අනුශාසනාවන් අපේ විජිත මහත්තයාට නොනටත් දරුවන්ටත් මෙතන එකතු වෙලා ඉන්න අයටත් පැහැදිලි කිරීම අවශ්‍ය නොවන වග තමයි මගේ හැඟීම. හේතුව මේ ගම්ප්‍රදේශයේ පදිංචි ආරම්භ කළ කාලවකවානුවේ ඉඳලා පන්සලේ ප්‍රධාන පෙළේ කැපකරු දායක පවුලක් විදිහට පන්සලේ අභිවෘද්ධිය උන්නතිය සංවර්ධනය වෙනුවෙන් නොයෙකුත් ආධාර උපකාර සිද්ධ කරනවා. වගේම මේ නිවස කේන්ද්‍ර කරගෙන සංඝසතු දානමය පින්කම් මහා පිරිත් දේශනාවන් ඒ වගේ මේ දරුවන්ගේ උපන්දින සුභ සිද්ධීන් ආදී අවස්ථාවන් වල පිරිත් දේශනාවන් ආදී පවත්වා ගනිමින් ස්වාමීන් වහන්සේලාත් පන්සලත් දායකයන් අතර ඉතාමත් අවියෝජනීය බැඳීමකින් කටයුතු කරන දායක පවුලක් විදිහට තමයි අපි ඔබව හඳුනාගෙන ඉන්නේ. එනිසා අපි දන්නවා ඔබ මෙවැනි පින්කම් සිදු කරද්දී බොහොම ශ්‍රද්ධාවෙන්, භක්තියෙන්, ඕනෑකමෙන්, උවමනාවෙන් අවංක සිතින් මෙවැනි පින්කම් සිදු කරන සත්පුරුෂ දායක පවුලක් විදිහට තමයි ස්වාමීන් වහන්සේලා විදිහට අපි ඔබව හඳුනාගෙන ඉන්නේ. නිසා තමයි මම මුලින් මතක් කළේ මේවා පිළිබඳව ඔබට දීර්ඝව අවවාද අනුශාසනා එකතු කරන්නට අවශ්‍ය නොවන වගේ මේ වගේ පින්කම සිද්ධ කරනකොට ලෝභ, ද්වේෂ, මෝහය කියන මේවා යටපත් කරගෙන
අලෝභ ද්වේෂ සමෝහය කියන මේ කුසල් සිතිවිලි සිතේ ඇති කරගෙන කර්ම ඵලය පිළිබඳව හොඳ අවබෝධයක් විශ්වාසයක් තියෙන චෝනේ අවබෝධයේ විශ්වාසය පිනවත් ඔබ මේ සිතෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන නිසා තමයි මේ වගේ පින්කම් නිරන්තරයෙන්ම සංවිධානය කරන්නේ. ඕමනාවෙන් ඕනෑ කෙනෙක්ම මේ පින්කම් සිද්ධ කරන. ඒක හේතුව තමයි පන්සලට යන්නේ හැම අවස්ථාවකදීම පින්කම පිළිබඳව අහලා හොයලා බලලා පන්සලේ යම් සංවර්ධන කටයුත්තක් සිද්ධ වෙනවා නම් ඒවට තමන්ගේ දායකත්වය ලබා දෙන විශේෂයෙන් අපේ සංස්කෘතික මංගල්‍යය දෙසැම්බර් මාසයේ පවත්වන යුවක් මහා පෙරහැරට සුවිශේෂී දායකත්වයක් විවිධ මාත්‍යා ප්‍රදාන කොට ඇති දුරුදරුවන් ආදී කොට ඇති පවුලේ පින්වත් පිරිස ලබා දෙන වගේ පින්කම් රාශියක් බොහොම අවබෝධයකින් යුතුව කටයුතු කරන සිද්ධ කරන පින්වත් පිරිසක් ඒ වගේම තමයි මේ වගේ ආහාර දානයක් පූජා කිරීම තුළින් ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන පංච ශක්තියක් ඔබට එකතු කර ගන්නට හැකියාවක් ලැබෙන ඔබ මේ ස්වාමීන් වහන්සේලාට දානේ ව්‍යංජන මේ දේවල් පිළිගැන්වාට වෙනතුනේ ධර්මයේ සඳහන් වෙන්නේ මේ ආහාර දානයක් පූජා කිරීම තුළින් ආයුෂය වර්ණය සැපය බලය ප්‍රඥාව කියන පංච ශක්තියක් තමයි ඔබ එකතු කරගන්න තියෙන්නේ. දානයේ වලු ස්වාමීන් වහන්සේලාට මේ දානයේ පිළිගැනීම දී පාර්ශ්වය වන ඔබට යානිසංස ධර්ම පහ ඒ විදිහටම ලැබීමේ හැකියාව පවතින බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ධර්මයේ තුල දේශනා කරන්න තියෙනවා. ඒ වගේම තමයි ඔබ මේ දානයේ සංඝසතු දානමය පින්කමක් විදිහට තමයි සිද්ධ කරන්න තියෙන්නේ. අතීත වර්තමාන අනාගත කියන මේ තුන් කාලයට අයත් ආදී මහා සංඝ රත්නය සිහිපත් කරමින් මේ සම්මුති මහා සංඝයා ඉදිරියේ තමන්ට අපෝපකාර කරන්නට පුළුවන් විදිහට ස්වාමීන් වහන්සේලා වඩම්වාගෙන ඇවිල්ලා උන්වහන්සේලා කාය සාක්ෂි ස්ථානයේ තබාගෙන තමයි මේ පින්කම විදිත මහත්යත් නෝනත් දරුවනොත් බෑනවරු ලේලිවරු මුළුපුරමින් විද්‍යා නාදී කොට ඇති පවුලේ පින්නතුන් එකතු කරගෙන අද විදිත මහත්යත් නෝනත් කල්පනා කරන්න ඇති ලොකු අම්බුත් නැහැ පඤ්ඤාසිය අම්බුත් නැහැ දරුණාසෙලා දිනම අදයි අපේ දායක වැඩි කියලා ඉතින් අද ස්වාමීන් වහන්සේලාට විශේෂ වැඩමුළුවක් විහාරස්ථානයක පවතින තිතින් උන්වහන්සේලා දිනවම වඩින්නට ඕන නිසා වැඩම කරන්නට ඒකේ වඩින වෙලාවේ විදිත මහත්යත් පින්කම පිළිබඳව මටත් ඥානසිරණකට කිහිප වතාවක් මතක් කළා වගේම අම්බුගේ වැඩමුළුව ඉන්න අතරේ සුරකත නැමතුම් පවා ලබා දෙමින් ස්වාමීන් වහන්සේලා හත්කමක් හරියටම වැඩිවෙන්න කොහොමද පින්කම සිද්ධ කරන්නේ කවුරු පින්කමකට වඩින්නේ ඒ දේවල් පිළිබඳව නිරන්තරයෙන්ම අපට ආවාද අනුශාසනා එකතු කර දෙමින් මේ පින්කම කිසිම අඩුපාඩුවක් නොවන විදියට සාර්ථක පින්කමක් බවට පින්කම සිද්ධ කරන්නට අවශ්‍ය කරන අවවාද අනුශාසනාවන් අති ගෞරවනීය පඤ්ඤාසිය හාමුදුරුවෝ ඔබ අප වෙනුවෙන් ලබා දෙන්න තියෙන්නේ උන්වහන්සේලා දිනම නොවැඩියත් උන්වහන්සේලාගෙන් වෙන්න තෝරන යුතුයකම වගකීම් තුනෙන් සිද්ධ වන කිසිදු ආසනයක්වත් අඩු නොවන විදිහට මහා සංඝ රත්නයේ වැඩම කරලා ඒ කාරණාවන් පිළිබඳව ඔබ මේ දානය පූජා කළේ සංඝසතු දානමය පින්කමක් විදිහට උඩේ උන්වහන්සේලා දෙනමත් මේ දානේ කොටස්කාරයෝ බවට පත් වෙනවා. ඔබ අතීත වර්තමාන අනාගත කියන මේ තුන් කාලයකට අයත් ආදී මහා සංඝ රත්නයේට සංඝ සතු කොට මේ දානය පූජා කිරීම තුළින් අටමහා පොළේ කර්මවලට අයත් පින්කමක් එකතු කළා වගේම සෑම ස්වාමීන් වහන්සේ කෙනෙකුටම මේවා අනුකම්පාවෙන් කියන්නේ ආත්මෝත දාන දෙන්න අවශ්‍ය කරන පිළිවන් පොතව ඉදර සූදානම් කරගෙන ඉන්නේ බුදුදාන වටිනවා කියලා බොහෝ අය බොහෝ තැන්වල ඉඳලා බෞද්ධ කුජියේ සමාජයේ නෝනමාත්‍රි දරුවා ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ඉදර කියලා තියෙන විශේෂ කාර්යෝ කෙනෙක් රැඩියෝ කියන්නේ දාන පූජා කරන්න අවශ්‍ය කරන ඒ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන්ම වෙන් කළ ඒ කිනම් කෝපපව ඒ කියන ගැටියෙන් තාපී ඉඳලා මේ කාර්යයක් විශ්සේ ඒ දේවල් පවත්වාගෙන යන මේ අභාව ප්‍රාප්තවල තාක්කලා මේ දුරුදරුවන්ට ඒ දේවල් පුරුදු කරන්න මාත්‍යයට කොහොමද ඒ අම්මා තාත්තා ඒ දේවල් පුරුදු කළා
විජිත මහත්තයා තමන්ගේ දරුවන්ට ඒ දේවල් පුරුදු කළා වගේම දරුවෝ තමන්ගේ දරුවන්ට ඒ දේවල් පුරුදු කරගෙන බණ්ඩකාර තරුණ බුරයි මිනිබිරියයි අපි වඩිනකොට මිනිබිරියට නමාසාරණයකින් පිළිවෙලකට දැරිය පිළිවෙල කරලා තිබ්බා අඳලා තිබ්බා පුතාට අවශ්‍ය කරන ඒ ඇඳුම පිළිවෙලකට අඳලා තිබ්බා ඒ දේවල් ඇයි මේ දරුවන්ට පුරුදු කරන්නේ දරුවන්ට පුංචි කාලේ ඉඳලාම පෞරුෂයේ වර්ධනය වෙනකොට සමාජාම යෝගන ක්‍රියාවලිය අභ්‍යන්තරීකරණය ඉතාමත් හොඳින් සිද්ධ කරන දානය දෙන වෙලාවට අපි මේ වෙලාවට තමයි අපේ ඇඳුම් පරිදුම් පව අපි සකස් කරගන්න ඕනේ මේ විදිහට තමයි අඳින්න කියන දේ පව මේ කුටි දරුවන්ට පව ඒ දේවල් ඉතාමත් හොඳින් පුරුදු කරලා දරුවෝ ඒවට එකතු කරලා තියෙන්නේ අද දවසේ දරුවන්ට මේ දේවල් අවබෝධයක් ලැබෙන්න තරටික කාලයක් ලොකුනකොට පින්තූරය කරෙන් දකින්නකොට දරුවෝ දකින්න මේ අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීලා අපි වෙනුවෙන් මේ දේවල් පුරුදු කළානේ කියලා ඒවා සතුට වෙන්නේ අර මේ පරම්පරාවේ පැවතෙන දේවල් නේ විවිධ මහත්යන් මොනකට අම්මා තාත්තලා පුරුදු කළා විවිධ මහත්යන් මොනකට තමන්ගේ දරුවන්ට මේ දේවල් පුරුදු කළා දරුවෝත් මේ අම්මා තාත්තා ඉන්න කාලය තුලදීම තමන්ගේ දරුවන්ට මේ දේවල් පොඩට පුරුදු කරමින් දානිය පව දරුවෝ වඩාගෙන දරුවන්ගේ අතින් ඒවා පූජා කරන්නේ මේ පරිස්කාර පව දරුවන්ගේ අතින් පූජා කරන්නේ අවශ්‍යතාවයන් දරුවෝ වෙනුවෙන් සකස් කරලා දුන්න එක ගොඩක් වටිනවා අධේ කරේ කියා කීපොකෝ තැන්වල බොහෝ අය පුංචි දරුවෝ පැත්තකට කරන ඒක කෑ ගහනවා තංගනවා එහෙමයි කියන්නේ මේ නිවසේ මනේ පුංචි දරුවෝ වැඩිහිටියෝ මේ හැමෝම එකතු වෙලා හැමෝම කිල්කමට අනුමෝදන් වෙමින් කීපොල සිද්ධ කරන්නත් පුංචි දරුවන්ට ඒ දැත් පුරුදු කරන්නේ මොන පුංචි කාලෙක ඒවා සම්මානසලා විදිහට අපි බොහොම අධේ කලේ ඒවා තුනේ පිළිබඳව ඒකම තොලින් ඔබ අවධානය යොමු කළ තිතාලේ කිසිම අනුපාඩුවක් නැහැ ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය විදිහට පෙරත් කරගෙන කාලේ යන්නේ මේවන්ව කියලා පිළිගන්නට තිබුණ ඔබේ පිළිකල ඒකම හොඳ වටිනා ශ්‍රේෂ්ඨතර උතුම් පිළිකමක් විදිහට ඔබ සිද්ධ කරගන්න දෙන්නේ පිළිවෙල සඳහන් කළ තියෙන මෞලිකත්වයෙන් බොහොම පින්වත් අම්මලා තාත්තලා එයයි පින්වත් දරුවෝ මේ සමාජයට හදලා වඩලා සමාජයට දායාද කරලා තියෙන දරුවන්ගේ සමාජයට ශාසනයට සුවිශේෂී සේවාවන් සිද්ධ වෙනවා වගේ මේ වැඩි අම්මලා තාත්තලා වෙනුවෙන් කළ යුතු යුතුකම් ටික මේ ධර්මිකාම තොණින් සිද්ධ කරලා ඉන්නේ මානසික ප්‍රතිපන්නත්වයේ මහත්මිය තමන්ගේ අම්මාගේ සෝපත් භාවයන් වෙනුවෙන් දරුවෙක් විදිහට කළ යුතු යුතුකම් ටික තොණින් සිද්ධ කළා බෑන කෙනෙක් විදිහට විතර මහත්යත් ඒ තමන්ගේ නැන්දෙන්නේ මාමන්ගේ වෙනුවෙන් ඒ කළ යුතු යුතුකම් වගකීම් ඉතාම පොඩි සිද්ධ කරලා තියෙන දරුවන්ගේ ධර්ම දේවල් ඒ ආර්ථික සියලක්ක තමන්ගෙන් දීපු යුතුකම් වගකීම් ඉතාම පොඩි සිද්ධ කරලා ඒවා පිළිගැනීමේ පිළිකම් එයයි මීඩියාට පස්සේ ඒ දේහයන් ඉදිරියට තබාගෙන පාර්ශවීය අවස්ථාවක් පවත්වලා දවසේ 3 මාසෙ වර්ෂ පූර්ණාදී පිළිකම් සිද්ධ කරලා ඉන්නේ අය කමියුනිටිය බොහෝ අවස්ථාවල සිහිපත් කරමින් පිළිකම් සිද්ධ කළා වගේම වසර දෙකකට පමණ පෙර අභාව ප්‍රාප්තිකේ පිළිලා අම්මා මූලික කරගෙන අවසර 5කට පෙර අභාව ප්‍රාප්ති ශිරසේ නිවාමාන තාත්තකට ඒ වගේ වසරකට පෙර අභාව ප්‍රාප්ති චන්ද්‍රානි නිවාමාන වසර 15කට පෙර අභාව ප්‍රාප්ති එච්.කේ. සක්‍රදාස තාත්තා ඒ වගේ වසර 10කට පෙර අභාව ප්‍රාප්ති ඥානකාරකයන් වහන්සේ ප්‍රධාන යම් වර්ග පරම්පරාවල මලුන්නතට එකතු වෙලා විතරනාත්‍යයේ මොහොතකින් එකතු නොබෙමින් සිල්බලාපොරොත්තු වෙන කියන මොහොමත් මෙතින් දැක අනුමෝදන් වේවා අනුමෝදනයෙන් ආයිති භවයන් සෝපත් වේවා දුකින් අපින වේවා සැපැති ආත්ම භවයක් ලබාවා ප්‍රාර්ථනීය භෝජිතෙන් අමාමා නිවෙනින්ම අපි අම්මලා තාත්තලා සනසේවා කියන ප්‍රාර්ථනීය සිටිනේ පිටරගෙන හිත නම් සඳහන් කරලාගේ නාමය රූපය ගුණය අරක්කාය රූප කියලා කියන ඒවා දිහා බලාගෙන කන්සින්ගේ අතට අරගෙන ජලය සාක්ෂි කරගෙන ඉදම්මේ නාති නමෝ සුඛිතා නාති කියන ගාථා පාඨය සප්තනක සත්‍යයනා කරමින්